නිල් පාට බස් එකේ යවනවා කියලා කිව්වා. අපේ ආණ්ඩුවක් ආවම උඹලා යවන්නේ රතු පාට ගාලා. රතු පාට බස් එකේ කියන එක තේරුම් ගනින්. අම්මට උඩු නම කැපුණා අනුර කුමාර කුවැන්ඩ කියලා කැපුවා නම PR නෝනාගේ. අනුරාධපුරේ ඉන්නවා. යාපනයේ බලනකොට පේන්නේ නැගෙනහිර. නැගෙනහිර බලනකොට පේන්නේ උතුර. හැබැයි ඒ වුණාට හොඳ බඩු කෑලි උස්සනවා. සුවිස්ටර්ලන්තේ උස්සන්න ගියේ. මට නිවුස් එක ආවා. මට කිව්වා කොල්ලෝ පාර්ලිමේන්තුවක දැම්මා දින්න එපා බං. ආවට පස්සේ අද බං කිව්වා. මං කිව්වා ආවට පස්සේ අද තු වැඩේ. ඒක නිසා එන්න කලින් උඹට පුතේ සුවිස්ටර්ලන්තේ අයිස් කඩු බදාගෙන සැප ගන්න බෑ. ඒකට ඉඩ තියන්නේ නෑ. අම්මට උඩු නම කැපුණා අනුර කුමාර කුවැන්ඩ කියලා කැපුවා නම PR නෝනාගේ. ඒක නිසා මේ වෙලාවේදී කියන්න ඕන මේ වෙලාවේ දැන් ආයෙ අලුත් ප්‍රශ්නයක් දැම්මා. මොකද ප්‍රශ්නේ? නාමල්ගේ උපාධි සාතිකේ. රනිල්ගේ සාතිකේ හොයන්න පස් දෙනෙක් ගිහිල්ලා ඉන්නවා. පොලිසිය පහක් ගිහිල්ලා ඉන්නවා. රනිල්ගේ වියදම ලක්ෂ 160යි. හැබැයි පාත් එක මේ වියදම ලක්ෂ 320යි. ඊළඟට ඵලයල්ලා නාමල් රාජපක්ෂගේ උපාධි සාතිකේ හොයන්නත් ගිහිල්ලා තව පොලිසිය 10 දෙනෙක් යවපල්ලා. ගිහිල්ලා හොයාගෙන බලන්න. දැන් හොඳම වැඩේ ආනන්ද විජේපාල. පොලිසිය හිටපු SI කෙනෙක්. ආනන්ද විජේපාල හිටපු පොලිසියක් වටකලයා කතා කරපු නඩුවකුත් නැහැ. වටකලයා කතා කරපු නඩුවකුත් නැහැ. ආනන්ද විජේපාල හිටපු පොලිසියකුත් නැහැ. ඒ දොස්තර මාත්‍යා හිටපු ඉස්පිරිතාලෙකුත් නැහැ. සෞඛ්‍ය ඇමති හිටපු ඉස්පිරිතාලෙකුත් නැහැ. ඒ වගේම ඉන්නවා වගේ ගොඩක් උපාධි සාතිකේ නැති ගොඩක් ඉන්නවා. උපාධි සාතිකේ නැති ගොඩක් ඉන්නවා. ඔය ඉස්සර උඹලා නාමල්ගේ නීතිඥ සාතිකේ පෙන්නන්න කලින් උපාධි සාතිකේ ගෙනල්ලා පෙන්නපල්ලා. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන දැන් පාර්ලිමේන්තුවේ තව සිද්ධියක් වෙනවා. රෙදි ටික 159 දරුවෝ රෙදි වල ජලා කර ගන්නවා. රෙදි වල ජලා කරගත්තම හොඳන්නේ මාත්‍ය කරදලා සති දෙක කරදරයක් ඇවිල්ලා ලොන්ඩන්ගේ ලොකු මාත්‍ය තමයි රෙදි හොදන්නේ මේ වෙලාවේදී පොදු ජන පෙරමුණේ නායක ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයා එතකොට මම කියන්නේ ලොන්ඩන්ගේ නායකයා ඇවිල්ලා රෙදි ටිකක් හොදලා යනවා කලින් සති දෙකකට කලින් අපිට කියනවා අර ජපානයේ කිව්වා අපිව නිල් පාට බස් එකේ යවනවා කියලා. නිල් පාට බස් එකේ යවනවා කියලා කිව්වා. අපේ ආණ්ඩුවක් ආවම උඹලා යවන්නේ රතු පාට ගාලා. රතු පාට බස් එකේ කියන එක තේරුම් ගනින්. මේ අවස්ථාවේදී අද මේ වැස්සීමට සංවිධානය කරපු සියලු දෙනාට මේ සහභාගී වෙච්ච සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් මන් නියන වෙනවා සියලු දෙනාට ජය වේවා.